ජෙස්මිටයි ආදරණීය සහෝදර සහෝදරියනි ආදරණීය දූදරුවනි විශ්වීය සභාවක් ලෙස මේ කාලයේ අපි සිටින්නේ ආගමන කාලයේ පළවෙනි සතිය තුල ආගමන කාලයේ පළවෙනි සතියේ අවසානයේ ළඟට පැමිණ තිබෙන අපි මෙනෙහි කළ යුත්තේ ආගමන කාලයේ යනු කුමක්ද? ආගමන කාලය කියන්නේ අපි බලාපොරොත්තු වෙන සිටින කාලය. ඒ නිසා තමයි අපි මෙසායස් තුමාට නැවත වඩිනමින් ආගමන කාලයේ පළවෙනි දින සිට අපි ගීතිකා වලින් යාච්ඡා වලින් අපි ඉල්ලීම් කරන්නේ. ඒ නිසා මුළු විශ්වීය සභාවක්ම මේ වෙලාවේ මේ ආගමන කාලයට සූදානම් වෙමින් ආගමන කාලය තුල සූදානම් වෙමින් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී උපත සමරන්නට ලයිලයි සූදානම් වෙන්නට පටන් ගන්න තිබෙනවා. මේ කාල වකවානුව තුල තමයි දේශීය සභාවක් ලෙස අපි සියලු දෙනාට මේ බලාපොරොත්තු වූ කාලයට සූදානම් වෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. නමුත් අපි දන්නවා ආගමන කාලය ලැබීමට මත්තේ ආගමන කාලය දොරකොඩ ළඟ තියාගෙන අපේ රටට අපේ දේශයට අපේ මුළු ජාතියටම සිද්ධ වුණු මහා ව්‍යසනය. මේ ව්‍යසනය තුළින් මුළු රටක් මුළු ජාතියක් අද අගතියට පත් වෙලා තිබෙනවා. අසහනයට පත් වෙලා තිබෙනවා. කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ ආගමන කාලය මේ ව්‍යසනයත් එක්කම ලබද්දී අපි සියලු දෙනාටම බලාපොරොත්තුවක් තියෙනවා, වගකීමක් තියෙනවා. මේ අවුරුද්දේ ජේසුගේ උපත විශේෂාකාරයෙන් සමරන්න. මම හිතනවා මේක විශේෂයෙන්ම දේශීය සභාවක් ලෙස අපිට ලොකු වගකීමක් තිබෙනවා. මේ වගකීම තමයි අපි මේ වෙලාවේ මේ අවතැන් වුණු මේ ව්‍යසනයට භාජනය වුණු උන්නිහිතන් නැති වුණු අසරණ වුණු දේවල් දොරවල් පවා විනාශ වෙලා ගිය ආගම් ජාති කුල ભેදයකින් තොරව ජාතියක් ලෙස මේකට සූදානම්. ඒ නිසා මම හිතනවා අපි විශේෂයෙන්ම මේ ආගමන කාලය තුල විනත්තල් සමය තුල අපි අධිෂ්ඨානයක් කරගනිමු. මේ අවුරුද්දේ නත්තල කිසිම අවුරුද්දකට වඩා සතුටින් ප්‍රීතියෙන් ස්වාමීන් වහන්සේගේ උපත ප්‍රශංසාත්මකව අපිට ගත කරන්න පුළුවන් නත්තලක්. ඒක මූලික හේතුව තමයි අපි අධිෂ්ඨානය කරමු. මේ අවුරුද්දේ කිසිම බාහිර ආපෝපයක් නොකර උත්සවවලට සැලසුම් නොකර විවිධාකාරයේ විශේෂ ක්‍රියාවන් සංවිධානය නොකර ඒ හැම දෙයක්ම අපි මේ අවුරුද්දේ නතර කරලා විශේෂයෙන්ම අපේ දහම් පාසල්වල අපේ දේවස්ථානවල සමහර වෙලාවට අවුරුදු ගාණක් තිස්සේ අපි සූදානම් කරන්නට ඇති. අපි ඒව මේ අවුරුද්දේ පසකට දාමු. අපි හැම එකක්ම මේවා පැත්තකට දාලා අපි මේ අවුරුද්දේ අනිෂ්ඨානයක් කරමු. මේ අවුරුද්දේ අපි මේ වැටුණු විනාශ වුණු අධෛර්යයටපත් වුණු ජීවිතේ පාවුණු උන්නිහිතන් නැති වුණු ඇඳිවට පවා අහිමි වුණු මේ ජනතාවත් එකතු කරගෙන ඒ අයට බලාපොරොත්තුවක් දීලා ඒ අය සමග එකට සිටගෙන ජේසුගේ උපත මේ අවුරුද්දේ සමරන්න. එවනම් මේ උපත මම දකිනවා අලුත් සංකල්පයක් ලෙස මේ අවුරුද්දේ අපි අපේ දේශයට හරියටම 25 වෙනිදාට අලුත් උපතක් දෙමු. අපේ ජාතියට අපි අලුත් උපතක් දෙමු. එම නිසා මේ අවුරුද්දේ නත්තල මම හිතන්නේ මුළු දේශයක් හැටියට මුළු ජාතියක් හැටියට අපිට සමරන්නට පුළුවන්
අපේ රට අපේ ජාතිය අලුතෙන් ඉපදෙන නත්තලක් ලෙස. එහෙමනම් අපි ඒකට මූලිකත්වය ගත යුතුමයි. එනිසා අපි සියලුම දේවල් ආදර දුවේ පුතේ ඔබ යමක් හිතලා තියෙනවා නම් මේ අවුරුද්දේ නත්තලට අපි මේ දේ අලුතෙන් කරන්නට ඕන. අපි මේ දේවල් ගන්නට ඕන. මේ වගේ සැරසිලි දාන්නට ඕන කියලා අපි ඒවා මේ අවුරුද්දේට කැප කරමු. පරිත්‍යාගී කරමු. කරලා ඔබ වගේම ඒ විපතටපත් වූ දරුවොත් එක්ක ඔබ එකතු වෙන්න. ආදර වැඩි හිටියෙනි. ඔබේ නිවෙස්වල ඔබ සූදානම් කර තිබෙනවා නම් යම්කිසි උත්සව විවිධ සාධක හැම දෙයක්ම අපි පසකට දාමු. අපේ දේවස්ථානවල අපි කරන්නා වූ අනවශ්‍ය සැරසිලි අනවශ්‍ය දේවල් අපි ඔක්කොම අපි මේ අවුරුද්දේ නතර කරමු. දහම් පාසල් මට්ටමේ අපි සූදානම් කර තිබෙන අපේ උත්සව ඒ සියල්ලම අපි මේ අවුරුද්දේ නතර කරමු. ඒ සියල්ලම නතර කරලා විශ්වාසයේ ජනතාවක් ලෙස ජේසුගේ ආදරය සැබවින්ම අත්දකින ජනතාවක් ලෙස ජේසුගේ උපත මේ අවුරුද්දේ කිසිම වසරකට වඩා අර්ථාන්විතව සමරන්නට මේ ව්‍යසනයට පත් වූ සියලු දෙනා සමග මේ දේශය සමග අපි එකට එකතු වෙලා දේශයට අලුත් උපතක් දෙමු. අපේ ජාතියට අපි අලුත් උපතක් දෙමු මේ 25 වෙනිදා. එhmenan මේ අවුරුද්දේ නත්තල දෙසැම්බර් 25 කියන්නේ අපේ රටට අලුත් උපතක්, අපේ දේශයට අලුත් උපතක්, අපේ ජාතියට අලුත් උපතක්, ඔබට මට අපි සියලු දෙනාටම අලුත් උපතක් තුල නව බලාපොරොත්තුවක් ගෙනෙන දෙවියන් වහන්සේගේ ආදරය කරුණාව පිරුණු නත්තලක් සමරන්නට අපි සියලු දෙනාම අත්වල බැඳගෙන එකට සූදානම් වෙමු. සහෝදරත්වය, ආදරය, කරුණාව අපි බෙදාගමු. අපි ඒ අයත් එක්ක එකතු වෙලා මේ නත්තරට ඉතාම අර්ථාන්විතව අපි සූදානම් වෙමු. ඔබ සියලු දෙනාටම අපේ දේශයට, අපේ ජාතියට නව උපතක් ගෙනෙන ජේසු පිළිබුගේ ශ්‍රී උපත සමරන්නට සූදානම් වෙන සුබ ආගමන කාලයක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ජේසු